Hi guys, welcome back to Koinashi Vlogs again. අද මම ඔයාලට මේ vlog එකෙන් ගෙන ආවේ Thailand second trip එකේ මම මොනවද කරේ කියලා කොහෙද මම visit කරේ කියලා චූටි vlog එකක්. මොකද මට ගොඩාක් videos ගන්න බැරි වුණා. ඒ නිසා ඔක්කොම එකතු කරලා චූටි video එකක් හැදුවා. So මේ තියෙන්නේ චතුෂක් weekend market එකට ගිහපු දවසක්, Saturday දවසක්. ඉතින් අපි ගිහිල්ලා චතුෂක් එකේ ගොඩක් shopping කරා. shopping කරලා ඉවර වෙලා අපි ගියා සුපුරුදු පරිදි චිරකාණෙකට කන්න. So ඊට පස්සේ අපි ෆුඩ් ස්පා එකකට ගියා. අපිට මොකද ඇවිදලා චතුෂක් එකේ හොඳටම ඇවිදලා කකුල් දෙකම මාරම ටයර්ඩ්. ඊට පස්සේ අපි මසාජ් එකක් දාගත්තා. මෙහි හිටිය ලස්සන බව් පැටියෙක් මේ බලන්නකෝ. මම යාව අතගාලත් බලෝ. යා හරිම කියුට් අනේ. මේක ඇවිල්ලා චතුෂක් එකට යන්න කලින් මං ඇවිල්ලා ඩයමන්ඩ් රින් එකක් ගත්තා ජෙම්. So I'm so happy about that. මම කියලා purchase කරා මේ ring එක. So ඒක ගන්න උදව් කරපු Miss Pinkyට thank you. So ඊට පස්සේ චතුෂක් එකේ famous ice cream එක තමයි මේකත් මම කෑවා. So ඊට පස්සේ dinner එක night මෙන්න මේ විදිහට simple ඉවර කරා. Guys, මේක තවත් දවසක් අපි ගියා Central World එකට. ගිය ගමම මම දැක්කා මෙන්න මේ කැෆේ එක. මේක මාරු ලස්සන chocolate cakes තිබුණා. මම මේකෙන් ගොඩාක් මාසුනේ. මෙතන color fruity මෙන්න මේ strawberry, එතකොට watermelon, ඒ වගේ ගොඩාක් ලස්සන cakes වගේ දාලා තිබුණේ. මම ඒකට ගොඩාක් ආසයි හිතුණා. හැබැයි මම ඒක ගත්තේ නෑ. But I like to next time කියලා සද්දන තීරිය. ඊට පස්සේ මම එහෙන් ආඩර් කරා. මේක වුණා මට 650 something baht වලින්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් මට මේක වුණා 6000 ගණක් හරි කොහොම හරි වුණා. ඉතින් මට මේක ඕඩර් කරලා ගත්තට පස්සේ හිතුණා මේක ඒ ගන්නට වොත් එහෙම නෑ කියලා. මොකද මේක just ice cubes වගේ කොයි ඊට පස්සේ මේ වගේ fruits උයි brownie ඉතින් එහෙම තිබුණා. So අපි කාලා Central එකට ගිහිල්ලා මම things එක purchase කරා. ඉතින් හිටියෝ ලස්සන teddy කෙනෙක් ලොකු එක්කෙනෙක් හිටියා. ඉතින් මෙයා ළඟ අපි photos අරගෙන ඔක්කොම කරගෙන ඉවර වෙලා මටයි මදුටයි මෙයාලගෙන් එන්න හිතුවම නැහැ. අපි ගොඩක් වෙලා ඉඳන් ෆොටෝස් ගත්තා. ඊට පස්සේ මට සෙට් වුණා මොම්ස් කියලා ගමි කැන්ඩි ෂොප් එක. මෙතනින් අපිට කැමති විදිහට ගමීස් චූස් කරලා ගන්න පුළුවන්. මෙයාලගේ ස්මෝල් මීඩියම් ලාර්ජ් කියලා කප්ස් තියමත් උනා. ඉතින් මම සිලෙක්ට් කරගත්ත යාලගෙන ලාර්ජ් කප් එක. ඉතින් මේ විදිහට මම ගමී සිලෙක්ට් කරලා දාගත්තා. So මට 550 baht උනා. ඒ කියන්නේ 5500ක් ලංකාවේ සල්ලි වලින්. ඉතින් මම මෙතනින් සිලෙක්ට් කරගත්ත ගොඩාක් ගමීස්. So මම මේක ආපු ගමම හොටෙල් එකට ගියම try කරලා බලුවා. ඒ ගමීස් ටික නම් මාරම රහයි and මාරම worth ඒ ගමීස් ටික. ඊට පස්සේ අපේ shopping වලට bye bye කියලා අපි ගියා හොටෙල් එකට.